හිත හොඳ මුදලාට මොකක්ද වෙන්නේ කියලා බලන්න අපේ වීඩියෝ එක අවසානයේදී ඔයා අරන් සිටින්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තිබෙන subscribe බටන් එක ක්ලික් කරලා ඒ සමග තියෙන bell icon එක ක්ලික් කරන්න. ඒ විට ඔයාට අපි වීඩියෝ එක දැම්ම සැනින් දැනගන්න ලැබෙයි. දැන් අපි යමු හිත හොඳ මුදලාට වෙන්නේ කුමක්ද බලන්න. Hello මුදලාලි. කොහොමද? පඩු ටිකක් ගන්න පුළුවන්ද අද? පුළුවන්. ඔයාට නේද බඩු මංගා තියෙනවා. ඌරෙන් ගන්න. හොඳයි එහෙනම් අපි ගමුකෝ. මුදලාලි අද ගත්ත බඩු ටිකට පොඩ්ඩක් බිල් එක බලනවද? මට තව බඩු ගොඩාක් ගන්න තියෙනවා. මං හෙටත් එන්නම්කෝ ගන්න. අදට විතරක් ඕක බලලා කියන්නකෝ. නෝනා අර ට්‍රේලර් දා බඩු ටිකයි මේ ටික විතරයි නේ. වැඩි ගාණක් නෑ නෝනා. 16750. නෝනා ඔයාව මේක කලින් දැකලා නෑනේ. මේ කිට්ටුවද මෙයාට අලුතෙන් ආවද? සීතේ පාටයි. අනේ ඔව් මුදලාලි අපි අලුතෙන් ගයක් අරන් මෙහිට ආවේ. මම ළඟදිනේ ලන්ඩන් ඉඳලා ආවේ. මේ very hot නේද මෙහි? මට දැක්කම තේරුණා මොනවද මෙහෙ නෙවෙයි කියලා. අම්මෝ පස්සයි. මම කැමති නෑ මුදලාලි හැම තැනම තියෙන කඩවලට යන්න. ඔයා ඉතින් මට හිතන හොඳ කෙනෙක් කියලා. ඒකයි මං ආවේ ඔයාගේ කඩේට. ඔයාගේ නෝස් එක උඩ තියෙන ලපි. very cute අනේ. අත අවශ්‍ය වුණා. අලුත් කට්ටියක් කියලා කියලා සීතේ කට්ටියක් ඇවිල්ලා කියලා. කියන්නේ වුණා. මම දන්නේ මේ ගමට ආලෝකයක් ගෙනලා කියලා. නෝලා සුපිරි ලස්සනයි. ඔයා මෙතෙන්ට ආපු එක ආටම්. එහෙනම් හිත හොඳ මුදලාලි මේ කාඩ් එකෙන් තමයි පේ කරන්න තියෙන්නේ. මල් ළඟ දැනට තියෙන ඩොලර්ස් කෑෂ් නෑ මුදලාලි. ඔයාට මේකෙන් තමයි ගන්න තියෙන්නේ. මාර ප්‍රශ්නේ එනවා. හත්තුලින් ගන්න මේ ක්‍රමයක් නෑනේ. මොකක්ද කරන්නේ? Oh my god හිත හොඳ මුදලාලි. දැන් මොකද කරන්නේ? එහෙනම් මම බඩු ටික දාලා යන්නද? මම වෙන දවසක ඉන්නම් කෑෂ් අරගෙන බඩු ගෙනියන්න. It's okay. දැන් මොකක්ද කරන්න ඕන? ප්‍රශ්නයක් නෑ නෝනා. නෝනා මගේ කඩේම හොයාගෙන ආපු එකේ මං කොහොමද නෝනා නිකන් අරින්නේ? කමක් නෑ. අද බඩු අරන් ගිහිල්ලා පස්සේ සල්ලි ගෙනත් දෙන්නකෝ. මම පොතේ ලියා ගන්නම්. නෝනාගේ නම කියලාද? මගේ නම නම් ඕලා. ඔයා ගොඩාක් හොඳයි යන්නේ. ඒකනේ ඔයාට කවුරුත් හිත හොඳ මුදලාලි කියන්නේ. ඔනේ ආසම ඔයාගේ නෝස් එකේ තියෙන ලපේට. මේක අනිත් කොටස හෙට බලන්න පුළුවන් හොඳේ. හැන්සම් කොල්ලෙක් දකින හුඟක් දෙනෙකුට ඔක වෙලා තියෙනවා. මම ගිහිල්ලා එන්න. මම රාට කෑමෙම තියන්න එපා හොඳේ. මං ගිහිල්ලා එහෙන් කන්න හම්බ වෙන හොඳේ. කාලේ වෙලා එන්නම්කෝ ආ.